සුබ දවසක් වේවා මගේ හිතවතුනි. මගේ channel සමග නිබඳව රැඳී සිටින ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුතිය පුද කරන අතරම මන් අද ඔබ වෙත ගෙන එන්නේ මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම වගේම බොහෝ කාර්යයන් ඉටු කරන අක්මා විනාශ වීමට බලපාන ප්‍රධානතම හේතු මොනවාද කියලා. මගේ channel එක තාම subscribe කර නැත්නම් ඒ subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. තවත් කෙනෙකුට නැරඹීම සඳහා මේ වීඩියෝ ෂෙයා කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මනුෂ්‍ය ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රිය ලෙස අක්මාව හඳුන්වන්න පුළුවන්. මම අක්මාව සම්බන්ධව මගේ channel එකේ මීට පෙර දා ඇති වීඩියෝ නරඹන ලෙස ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අක්මා විනාශ වීමට ප්‍රධාන ලෙසම හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. ඒ අතර ප්‍රධානතම හේතුව වන්නේ අධික ලෙස මත්පැන් පානය කිරීම. ඊට අමතරව හෙපටයිටිස් A, B, C වැනි වෛරස් ආසාදනය වීමත් අක්මා විනාශ වීම සඳහා බලපානවා. තුන්වන කරුණ ලෙස මද්‍යසාර නොවන මේද තැන්පත් වීම නිසා ඇතිවන අක්මා විනාශ වීම හඳුන්වන්න පුළුවන්. හතරවන කාරණාව ලෙස ඔටෝ ඉමුන් තත්ත්ව නොහොත් ස්වයං ප්‍රදාහික රෝග තත්ත්ව හඳුන්වන්න පුළුවන්. ඊළඟ කරුණු ලෙස ජානමය බලපෑම සහ පරම්පරාවේ ඇති අක්මා රෝග අනුව අක්මා විනාශ වෙන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හයවන කරුණු ලෙස ඖෂධ හා දූලක එසේත් නැත්නම් විෂ ශරීරගත වීම වැනි හේතු හඳුන්වන්න පුළුවන්. අවසාන හේතු ලෙස මම ඔබ වෙත ගෙන එන්නේ අක්මාවේ පිළිකා තත්ත්ව. පිළිකා තත්ත්වවලදී බොහෝම ඉක්මනින් අක්මා විනාශ වීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මගේ හිතවතුනි මම අද ඔබ වෙත ගෙන ආවේ ඊටාම වැදගත් කරුණු ටිකක් ඊටාමත් කෙටියෙන්. මගේ channel එක subscribe කර නැත්නම් ඒ subscribe කරන ලෙස ඊටාමත් කරුණාවෙන් ඉල්ලා සිටින ගමන්ම සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.